විද්‍යාත්මක කරුණු ගත්තාම ඒකේදී අපි තහවුරු කරලා තියෙනවා දැන් මුකුත්ම කාන්තාවගේවත් පුරුෂයාගේවත් ටෙස්ට් කරලා බැලුවම ටෙස්ට් ඔක්කොම නෝමල්. හැබැයි දරුවෝ හදන එක පරක්කු වෙලා. අපි ඒකට කියනවා unexplained infertility කියලා. ඒකත් හඳුනාගත්ත දෙයක් වෙනවා. දැන් මේ වෙලාවේ දැන් unexplained infertility වලට දැන් ලෝකයේ නිර්දේශ කරන සරලම ප්‍රතිකාරය තමයි ධාතු තැන්පත් කරන එක. ඒකෙදි කරන්නේ අම්මට ඩිම්බ මෝරන්න බෙහෙත් සහ ඉන්ජෙක්ෂන් දීලා අපි සාමාන්‍යයෙන් ඩිම්බ එකක් හෝ දෙකක් මෝරන්න සලස්වනවා. ඊට පස්සේ ස්කෑන් පරීක්ෂාවකින් තහවුරු කරනවා ඒ අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බේ මෝරලා දෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර 18ට වඩා ඩිම්බයක් තියෙනවා නම් ඒක හොඳයි කියලා. ඊට අමතරව ගර්භාෂයේ බිත්තියේ ඝනකම ඔය දෙකම එකම වැදගත්. ගර්භාෂයේ බිත්තියේ ඝනකම මිලිමීටර 7කට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඩිම්බේක සයිස් එක මෝරපු ඩිම්බේක සයිස් එකත් අනිවාර්යෙන් මිලිමීටර 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය දෙකම තියෙනවා. ඊට පස්සේ අපි ඔය ඩිම්බේ පිට වෙන්න අපි දෙනවා ඉන්ජෙක්ෂන් එකක්. ඒ ඉන්ජෙක්ෂන් එක දීලා හරියටම පැය 36ක් යනකොට ඩිම්බේ පිට වෙනවා. ඒ වෙලාව ප්ලෑන් කරලා පුරුෂයාගේ ධාතු අරගෙන ලැබ් එකට දීලා ඒ ලැබ් එකෙන් අපි අනවශ්‍ය නුසුසු ධාතු අයින් කරලා හොඳට හයියෙන් ඉස්සරහට පීනන් යන්න පුළුවන් ධාතු ටික සිලෙක්ට් කරලා ඒක ගිහිල්ලා පොඩි උපකරණයක් තියෙනවා අපිට IUI කැතීටර් කියලා. ඒ කැතීටර් එක හරහා දැන් සාමාන්‍යයෙන් ලිංගික එකතු වෙනකොට ධාතු එකතු වෙන තියෙන මේ යෝනි මාර්ග උඩ හරිනේ. මේක අපි ගර්භාෂය ඇතුලෙන් ගිහලා ගර්භාෂය බයි උඩම් පිටියකින් ළඟට ගිහින් තියෙනවා. ඒතකොට අර පීනන්න යන දුර ප්‍රමාණය ගොඩක් අඩුයි ඩිම්බේ හම්බෙන්නේ. එතකොට අපි දැකලා තියෙනවා සාර්ථකත්වයක් තියෙනවා කියලා මේ අම්මලාගේ ඒ ක්‍රමය මගෙන් try කරොත්.